කලින් ආදරේ පිළිගන්නවා පැරඩයිස් වලට නිසාන් පෙට්‍රල් නම් කලින් නිසාන් පෙට්‍රල් මේ වැඩි ගොඩක් බරක් හරිය තියාගෙන පටන් ගත්ත කෙනෙක් මේ වැඩි බොහොම අමාරුවෙන් ඇදගෙන ආපු කෙනෙක්. ඉතින් අද දවස් මොකක්ද මේ සිද්ධ වෙන්නේ? ඇත්තටම සමුද්‍ර මේ තමයි අපේ අද විශේෂ දවසක් අපිට. මේ තමයි අපේ නිසාන් පෙට්‍රල් ඕනර් ක්ලබ් එකේ පළවෙනි හමුව මීට් එක. ඉතින් අද ඇත්තටම විශේෂ දවසක් අපිට වාහන ගොඩක් ඇවිල්ලා තියෙනවා. ලංකාව පුරාම නිසාන් පෙට්‍රල් වලින් තමන්ගේ පෙට්‍රල් එකත් අරන් ඇවිල්ලා තියෙනවා විශේෂ දවසක් අද. පළවෙනි මෙච්චර කියන්නේ නිසාන් පෙට්‍රල් විශාල ප්‍රමාණයක් එකතු වෙච්ච පළවෙනි දවස. මේ මෙච්චර වාහන ගොඩක් ගෙනල්ලා මේ ලොකේෂන් එක මොකද්ද එතන? මේක සමුද්‍ර ගිරිඋල්ල මහමෙරුලශයක. එතන තමයි මොකද මේ වාහන අපි විශාල ප්‍රමාණයක් අපිට එක්රැස් කරගන්න ඕන. මෙතන මහමෙරුලශයක මෙතන මේ අපිට ඉඩකඩ හම්බුණා ඒ ස්ථානයේ. ඒගොල්ලෝගේ අනුග්‍රහය ඇතුව. හරි. එතකොට ඊට පස්සේ අපෝ මේගොල්ලෝ මෙතෙන්ට ආවේ වාහන පෙරඩ් එකකින්. ඒක මේ පෙරඩ් එක ස්ටාර්ට් එක කොහෙද ගත්තේ? කටුනායක අපේ කටුනායක මේ එයාපෝට් කාර් පාක් එකෙන් තමයි පටන් ගත්තේ. එයාපෝට් පාක් එකේ ඉඳලා අපි දිගටම ඔන් රෝඩ් වාහන ටික වාහන වලින්ම මෙතෙන්ට ආවා. මෙතෙන්ට මේ ඔක්කොම වාහන ටික අරගෙන මෙතෙන්ට ආවා. මෙතෙන්ට සාමාන්‍යයෙන් අද වාහන කීයක් වගේ එකතු කරලා තියෙනවද? වාහන 60කට වැඩි ප්‍රමාණයක් ඉන්න 65ක් වගේ අතර ප්‍රමාණයක් මොකද අතර මගදී අපිට සම්බන්ධ වෙච්ච වාහනක් තියෙනවා. ඒ වගේම දැන් ඔය නිසාන් පෙට්‍රල් ඕනර්ස් ක්ලබ් එක මේ ක්ලබ් එකක් හැටියට පටන් ගන්න කොච්චර කාලයක් වෙනවද? ඇත්තම සමුද්‍ර මේක ඉතාමත් කෙටි කාලෙකින් සංවිධානය වෙච්ච ක්ලබ් එකක්. සාමාන්‍යයෙන් මේ අපේ දැන් මේ අපිට මීට් අප් එකට අරන් එන්න තරම් මාස 4කින් වගේ තමයි අපිට මේ සංවිධානය වුණේ අපි. මේ වාහන ටික කොහොමද? ඒ කියන්නේ මාස 4ක් ඇතුළත මේ වගේ වාහන සංඛ්‍යාවක් එකතු කරගන්න පුළුවන් වුණා අපිට. ඒ කියන්නේ ලොකු දියුණුවක් තියෙනවා. ඔව් ඇත්තටම මොකද මෙච්චර කෙටි කාලෙකින් ඇත්තම අපි හිතන්නේ නැහැනේ මේ මෙහෙම මේ අපිට වාහන එකතු කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක අපි කරා. එතකොට මේ අද මෙතන මේ මීට් අප් එකක් විතරක්මද නැත්නම් මොන හරි තව ඉවෙන්ට් යනවද? මේක ඉතින් අද පළවෙනි හමුව අපේ. ඒකින්ද විශේෂයෙන් අපේ සහෝදරයන් අඳුර ගන්න අවස්ථාවක් විදිහට අපි පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපි එකිනෙකා හම්බෙලා කතා බහ කරලා සතුරු සාමිච්චය දෙනවා. තමන්ගේ වාහන ටික බලන්න පුළුවන්. ඒ වගේ දෙයක් තව අපි පොඩි ඉවෙන්ට් එකකුත් අවශ්‍ය තියෙනවා. වාහන වලින් පොඩි තරඟ කීපයක් තියෙනවා. ඒවට සහභාගී වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ සම්මේකන ඔයගොල්ලන්ගේ මේ එකතුවේ ඒ කියන්නේ මේ ක්ලබ් එකේ නිලධාරී මඩුල්ල ගැන පොඩි මතක් කිරීමක් කරොත් කවුරුද මේකේ නිලයන් හොබවන්නේ කියලා? ඔව් ප්‍රධාන වශයෙන්ම කියනවා නම් අපේ ඇත්තටම මේ තත්ත්වයට මේ මීට් අප් එකට අරන් එන්න විශාල පිරිසක් කැප වුණා. ඒකෙන් ඇත්තටම නිසාන් පෙට්‍රල් ක්ලබ් එකේ ප්‍රෙසිඩන්ට් ලක්ෂිත අයියා ඊළඟ අපේ තව ඇඩ්මින් කෙනෙක් ඉන්නවා කිත්මින ඊළඟට මම අපි තුන් දෙනා තමයි. ඒකත් එක්කම අපේ සහෝදරයෝ සෑහෙන උදව් කරා. නම් වශයෙන් කියන්න බෑ විශාල ප්‍රමාණයක් උදව් කරා. ඒකා වගේ හිටියා මේ තැනට අපි අරන් මේ මීට් අප් එක මෙතෙන්ට එනකන් අරගෙන එන්න. ඔව් රයිට්. එහෙනම් අපි මේ මෙතෙන්ට වාහන වර්ග ඒ කියන්නේ මේ මොඩල්ස් ටික ඔක්කොම වගේ ඇවිල්ලා තියෙනවද අද? ඔව් දැනට ලංකාවේ තියෙන පරණම නිසාන් පෙට්‍රල් මොඩල් එකේ ඉඳලා අපි අලුත්ම කියන Y61 එක දක්වා තියෙන Y62 එක නම් අපිට හම්බුන්නේ නැහැ. Y61 එක දක්වා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. අපිට ආයි දැන් මේ වගේ මේ වාහන ගොඩක් එක තැනකදී දකින්න මේ මොඩල්ස් ටික එක ඔක්කොම ටික එක තැනකට ආයි මේ දකින්න ලැබෙනවා අඩුයි. ඒ හින්දා අපි පොඩ්ඩක් ගිහිල්ලා මේ මොඩල්ස් ටික ගැන පොඩ්ඩක් කතා කරමු. අපි ලොකුවටම නෙමෙයි ගැඹුරටම කතා කරන්නේ නැතුව වාහන ටික කියන්නේ වීඩියෝ එක දික් වෙනවා එකකින් එකට ගැඹුරටම කතා කරන්න ගියොත් වාහන ටික ගැන රෆ්ලි කතා කරමු. මේ අපි ඊට පස්සේ කාලෙක පුළුවන් වුණොත් නේ අපි අනිවාර්යෙන් කරමු. අර 160 එක ගැන කතා කළා වගේ මේ මොඩල් එකට තනි වීඩියෝ එකක් කරමු. ඉතින් අපි යන් එහෙනම් අපි පළවෙනි මොඩල් එක ගාවට ගිහලා එතෙන්ට ගිහලා කතා කරමු. හොඳයි බලමු. කලින්දු අපි මුලින්ම කතා කරන වාහනේ මේක. දැනට මෙතන තියෙන පරණම වාහනේ වගේ. ඉතින් මේ වාහනේ මොකද්ද? නිෂ්පාදිත වර්ෂය මොකද්ද? ඒ ටික ගැන පොඩ්ඩක් කිව්වොත්. අතන සමහර මේ තියෙන්නේ G60 කියන මාදලිය. දැනට ලංකාවට බලන්න පුළුවන් පරණම නිසාන් පෙට්‍රල් මාදලිය. ඒ වගේම මේ වාහනේ විශේෂ වාහනයක් වෙනවා.
G60 මාදිලිය 1960 පටන් ගත්ත මාදිලියක් මේක. මේ තියෙන G60 වැගන් එක. මම කලින් කිව්වා වගේ මේක විශේෂ වාහනයක් වෙන්නේ G60 වැගන් වලින් ලංකාවටම තියෙන එකම එක වැගන් එක මේක. ලංකාවටම එකයි. එක ලංකාවටම එකයි. ඉතින් මේ G60 මාදිලියත් අඩුයි ලංකාවේ. බොහෝම අතලොස්සක් තමයි තියෙන්නේ. ඒකිනුත් මේ G60 වැගන් එක කියන එක නම් මේ ලංකාවට තියෙන එකම එක. එකම එක. ඔව්. හරි. ඊට පස්සේ මේ මෙතනම අනිත් වාහනය ගැන කතා කළොත් මේ තියෙන්නේ සමුද්‍ර මේ තියෙන්නේ 160 කියන මාදිලිය. G60 එකෙන් පස්සේ ආපු ජෙනරේෂන් එක 160. මේ නම් තියෙන්නේ 160 පිකප් එකක් කරපු එකක්. 1980 පටන් ගත්ත මාදිලියක්. මේක SD33 එන්ජින් එක එන්නේ. මේවා නම් ලංකාවේ දකින්න ලැබෙනවා අපිට. G60 නම් ඇත්තටම දකින්න ලැබෙනවා අඩුයි. මේ 160 මාදිලිය දකින්න ලැබෙනවා. ඔව් අපි අර කලින් වීඩියෝ එකත් කළේ 160 එක. 160 එකක්. 160. ෂෝට් වීල් ඩ්‍රයිව් එකක්. මේක පිකප් එකක් කරපු එකක්. එතකොට 160 එකේ ෂෝට් වීල් ලොන්ග් වීල් කියලා තියෙනවද? 160 වල ෂෝට් වීල් ලොන්ග් වීල් තියෙනවා. තියෙනවා. ඔව් ෂෝට් වීල් බේස් ලොන්ග් වීල් බේස් තියෙනවා. තියෙනවා. රයිට්. ඊට පස්සේ 160 වලින් පස්සේ අපිට කතා කරන්න පුළුවන් ඊළඟට Y60. Y60 මාදිලිය ගොඩාක් අපේ නිසාන් පෙට්‍රල් ලෝලින් අතර ජනප්‍රිය වාහනයම තමයි Y60 එක. Y60ත් ලොන්ග් වීල් ෂෝට් වීල් බේස් ආවා. ලංකාවේ දෙකම දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම Y60 එක TD42 එන්ජින් එකත් එක තමයි අපිට ගොඩක්ම ජනප්‍රිය. Y60 මොඩල් එකේ පිකප් එකක් ආවද? Y60 මොඩල් එකේ පිකප් එකක් ඇවිල්ලා තිනවා. ඒත් ලංකාවේ මම හිතන්නේ මම ඔරිජිනල් පිකප් එකක් නම් දැකලා නැහැ. Y60 පිකප් වර්ෂන් එකක් ආවා. එතකොට අපි Y60 වල අපි දකිනවා ගොඩක් මේ ඔෆ් රෝඩ් රේස් වලට දාවන තරඟ වලට යොදා ගන්න Y60 තියෙනවා. ඒක කොහොමද මොඩිෆිකේෂන් කරපුවාද නැත්නම් ඔරිජිනල් ෂෝට් වීල් ඇවිල්ලා මොඩිෆිකේෂන් ඇත්තටම ලංකාවේදී ඔෆ් රෝඩ් කරන වාහන මොඩිෆිකේෂන් මොකද ඔෆ් රෝඩ් කරන අනිවාර්යෙන් මොඩිෆිකේෂන් එකක් කරන්න වෙනවා. 100ක් මොඩිෆිකේෂන් කරපු වාහන තමයි තියෙන්නේ. එන්ජින් එක, ට්‍රාන්ස්මිෂන්, සස්පෙන්ෂන් ඒ මොඩිෆිකේෂන් කරලා තියෙනවා. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් මේ Y61 කියන මොඩල් එක ගැන. පොඩ්ඩක් ඔව් Y61 කියන්නේ දැනට Y60 න් පස්සේ ඊළඟට ආපු ජෙන් 1997 න් පටන් ගත්ත තාමත් නිෂ්පාදනය වෙන මාදිලියක්. විශේෂයෙන්ම දැන් නම් නිෂ්පාදනය වෙන්නේ මැද පෙරදිග කලාපයට. මේ තියෙන ඩීසල් එන්ජින් එකක් තියෙන Y61 එකක්. මේකේ නම් එන්ජින් එක කියන්නේ TD42. ඒ වගේම කලින් එක වගේම ටර්බෝ නන් ටර්බෝ ආවා. ඊළඟට පෙට්‍රල් එන්ජින් එකක් ආවා 4800 4500. Y61 එක ගැන අපි කතා කළා. Y61 එක ගැන කතා කරගෙන යනකොට මේ Y61 එකේම මේ පොඩි වෙනස්කම් එක්ක වාහනයක් තියෙනවානේ. අපි දැන් දැකපු නැති පාට ටිකක් එක්ක දැකපු නැති ෂීට් සෙට් එකක් එක්ක මේ වාහනේ ගැන වෙනසක් තියෙනවා කියලාකෝ. ඒ ගැන පොඩ්ඩක් අපි විශේෂයෙන් කතා කරමු. ඔව් මේ සමුද්‍රය මේක මේ ඇවිල්ලා Y61 එකේම එක ජෙනරේෂන් එකක්. ඒ කියන්නේ මේ සුපර් සෆාරි කියලා ජෙනරේෂන් එකක් ආවා 2017 න්. විශේෂයෙන් මැද පෙරදිග කලාපයට නිකුත් වෙච්ච මාදිලියක්. ඒ විදියට දැන් මේ තියෙන මොඩිෆිකේෂන් එකක්. ඇත්තටම මේ තියෙන ඩීසල් එන්ජින් එකක්. මොකද සුපර් සෆාරි විශේෂයෙන් එන්නේ මේ පෙට්‍රල් එන්ජින් එක. ඒ කියන්නේ 2017 න් පටන් ගත්ත සුපර් සෆාරි සීරීස් එක. මේ තියෙන්නේ මේ විදියට අපි මෙහෙදි බිල්ඩ් අප් කියන්නේ මෙහෙදි මොඩිෆයි කරපු ඒ බාහිර සැකස් මේ විදියටම තියෙන විදියට කරපු මොඩිෆිකේෂන් එකක් මේ Y61 එක. මේක 99%ක්ම මේ විදියට එන්ජින් එක හැරෙන්න අනිත් ඒවා ඒ විදියටම ඒ තත්ත්වයටම අරගෙන තියෙනවා කියලා කියන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් දකින සාමාන්‍ය Y61 එකේ තියෙන වර්ණ වලට වැඩිය වෙනස් විදිහේ වර්ණ ටික යොදාගෙන තියෙනවා ෂීට් වලට. එතකොට මේ ෂීට් වලට යොදාගෙන තියෙන මේ වර්ණත් ඒ ඔරිජිනල් අපි අර සුපර් සෆාරි කියන එකට එන වර්ණ යොදාගෙන තියෙන්නේ මේක. ඔව් ඒ විදිහටම කරපු මොඩිෆිකේෂන් එකකින් මොකද ඒ වර්ණ ගැලපීම තමයි මෙතනත් කරලා තියෙන්නේ. ඒ ඉන්ටීරියර් ඒ කලර්ස් මැච් කරලා තියෙන ඒ විදිහටම තමයි ඊළඟට පිටි වාහනේ බාහිරින් තියෙන ස්ටිකර් එක, ස්පෙයා වීල් කවර් එක, ඇලෝ වීල් එක, ඉස්සරහා බෆර් කලර් එක ඒ හැමදේම ඒ විදිහටම තමයි අරගෙන තියෙන්නේ. සුපර් සෆාරි එක ඔරිජිනල් සුපර් සෆාරි එකේ එන්ජින් එක මොකක්ද දෙන්නේ? 4800 cc පෙට්‍රල් එන්ජින් එකක් ඉන්ලයින් 6. Y61 ගැන කතා කරගෙන යනකොට මේ දකින්න එක අපි සාමාන්‍යයෙන් දකින්නට වැඩිය මේ වෙනස් මොඩිෆිකේෂන් ටිකක් තියෙනවා. ටිකක් ලොකු හුඩ් රැක් එකක් භාවිත කරලා තියෙනවා. මේ වාහනේ ගැන කතා කරොත් මේක මොඩිෆිකේෂන් එකක්ද නැත්නම් ඔරිජිනල්ම මේ විදිහට ආපු එකක්ද? මේකත් මොඩිෆිකේෂන් එකක් තමයි සමුද්‍ර. මේකත් අර කලින් එක වගේම එක මොඩල් එකක් බලාගෙන කරපු මොඩිෆිකේෂන් එකක්. මේ මොඩල් එක මොකද්ද? මේක ගැසල් කියන මොඩල් එක. Y61 එකේම අවසානයේදී දැන් සුපර් සෆාරි එකෙන් පස්සේ ආවා ගැසල් X, ෆැල්කන් කියලා මාදිලි තුනක්. විශේෂයෙන්ම මැද පෙරදිග සඳහා කියන්නේ මේ නිසාන් සමගම හඳුන්වලා දීපු
ඇත්තටම බොඩි කිට් තුනක් ඒක. මොකද එන්ජින් වෙනස්කම් නැහැ. පෙට්‍රල් එන්ජින් එන්නේ. බොඩි වෙනස්කම් තුනක් කියන්නේ බොඩි මොඩිෆිකේෂන් තුනක් එක්ක ඒ විදිහට මේ තියෙන ගැසල් කියන මාදිලිය විදිහට බාහිරින් අපිට දකින්න පුළුවන් මොඩිෆිකේෂන් එකක්. ඒ කියන්නේ මේ ගැසල් එකයි තව මොකද්ද මේ ගැසල් එක්ස් එනවා ෆැල්කන් කියලා. ෆැල්කන් එක. ඒවල මේ වාහනේ සාමාන්‍ය වාහනේම Y60 1 එකම තමයි. 1 එකම තමයි සුළු වෙනස්කම් තියෙනවා ඇලෝ වීල් ඊළඟට සස්පෙන්ෂන් වල ෂොක් ඇබ්සෝබර්ස් ඊළඟට පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා. ලොකු මෙකැනිකලි එන්ජින් එකේ එහෙම ලොකු වෙනසක් දකින්න නැහැ. විශේෂයෙන් බොඩි කිට් විදිහට තමයි මේ කියන්නේ කෙනේ. කාලෙන් කාට නිසන් සමාගම සුපර් සෆාරි ඊළඟට ඩෙසර්ට් එඩිෂන් ඒ වගේ දේවල් නිසන් සමග නිකුත් කරනවා. කලිදු ඉතින් අපි වාහන ගැන ගොඩක් කතා කරා. ඉතින් අද දවසේ බොහොම කාර්යබහුලයි. ඊට දුවනවා මෙහෙට දුවනවා මේ වැඩ ගොඩක් එක අපිට වැඩි වෙලා ඉතින් මෙතනලා ඉන්න බෑ. ගොඩක් දේවල් සංවිධානය කරන්න තියෙනවා. ඉතින් වැඩේ පටන් ගත්තා වගේ නෙමෙයි ඉවර වෙනකන් ඇදගෙන යන්නත් ඕනේ නේද? ඉතින් කලිදු මොනවද කියන්න තියෙන්නේ මේ ඉවෙන්ට් එක ගැන? ඇත්තටම මේක ඇත්තටම සමුද්‍ර මේක විශේෂ දෙයක් අපිට. අපේ නිසන් පෙට්‍රල් ලෝලීන්ට ඊළඟට ඇත්තටම මේ ශේෂ්ත්‍රයට ආස කරන හැමෝටම විශේෂ දවසක් අද. ඉතින් ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕන ඔයගොල්ලන්ට මේ අපේ කෙටි දැනුම් දීමකින් මෙතෙන්ට ආපු එක ගැන විශේෂයෙන් අපිත් එක්ක දිගටම ඉන්න කණ්ඩායමක් ඔයගොල්ලෝ ඔෆ් රෝඩ් පැරඩයිස්. ඉතින් අපි ඉදිරියටත් සම්බන්ධ වෙමු. ඔව් කලින් ඉතින් බොහොම ස්තුතියි. ඉතින් මේ අපිට මේ වගේ දෙයකට ආරාධනා කළාට ඉතින් අපිත් කැමතියි ඉතින් මේ වගේ දේවල් ලෝකෙට පෙන්වන්න ලංකාවට පෙන්වන්න ආදරය කරන්නට අපිත් එක්ක ඉතින් අර දැන් මේ ඔෆ් රෝඩ් පැරඩයිස් channel එකත් එක්ක ගොඩක් අය අත්වල බැඳගෙන ඉන්නවා. අපිත් එක්ක අත්දැකීම් බෙදා හදා ගන්නවා. ඉතින් ඒ දේවල් ඉතින් මෙතෙන්ට එන්න බැරි වෙච්ච අයට මේ දේවල් පෙන්වන්න ඉතින් ලොකු ලැබුණු අවස්ථාවක් ඉතින් මේක. ඉතින් කලින් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ආයි දවසක අපි එකතු වෙමු මේ වගේම ප්‍රෝග්‍රෑම් එකකින් අපි වාහනයක් ගැන කතා කරමු Nissan petrol එකක් ගැන. ඉතින් මුලින්ම කිව්වා වගේ ඉතින් Nissan petrol නම් කලින්දුලා Nissan petrol. ඉතින් ඒ දෙක ඉතින් හිතේ තියාගෙන ඉතින් අපි ගිහිල්ලා එන්නම් එහෙනම්. බොහොම ස්තුතියි. ඔය ස්තුතියි. ඉතින් ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ බලන් ඉන්නකට අද මෙතන පොඩි ඉවෙන්ට් එකක් යනවා හවස. ඉවෙන්ට් එකක් උඩ ඇත්තටම ලොකු රේස් එකක් නෙමෙයි. නමුත් ජයග්‍රාහකයන්ට අපි තිලින ලබා දෙනවා මේ ස්ථානයේදී. මේ මෙතින්දී ඇත්තට වෙන්නේ අර ඕෆ් රෝඩ් ඉවෙන්ට් එකකට හැමෝටම සහභාගී වෙන්න බෑ. තමන්ගේ වාහනේ දාන පොඩි ට්‍රක් එකක් හදලා තියෙන්නේ. ඒ වගේ සමාන එකක් ඕෆ් රෝඩ් අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. මෙතන ඉන්නවා ජේෂ්ඨ දාවකයෝ ඉන්නවා. ඒ වගේම ඉන්නවා ඕෆ් රෝඩ් රේස් එක පදින්න ආසාවෙන් මේ ශ්‍රේෂ්ඨයට එන්න ඉන්න ආසාවෙන් ඉන්න අය. ඒගොල්ලන්ට අත්දැකීම් බෙදා ගැනීමක් තමයි අද මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ. ඒ දාවකයොත් එක්ක මේ වගේ පොඩි ට්‍රක් එකක් හදලා තිනවා. ඒකේ පොඩි රවුමක් ගිහිල්ලා තමන්ගේ හැකියාව පෙන්වන්න පුළුවන්. මේකට ඕෆ් රෝඩ් අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඒ අත්දැකීමත් ලබා ගන්න ගමන් ගිහිල්ලා එන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉක්මනටම එනවා තව වීඩියෝ එකක් අරගෙන මේ ඕෆ් රෝඩ් පැරඩයිස්. හැමදාම රැඳිලා ඉන්න අපිත් එක්ක subscribe කරන්න අපේ channel එක. ඒක තමයි ඉතින් අපිට ඉස්සරහට යන්න ඔයගලන්ට කරන්න පුළුවන් උදව්ව. හැමෝටම දැනගන්න පුළුවන්. ඉතින් bell icon එක click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපුවාම ටක් ගාලා notification එකක් එන විදිහට ගිහිල්ලා එන්න. ඉක්මනින් හමු වෙන්න තව වීඩියෝ එකක් අරගෙන මේ ඕෆ් රෝඩ් පැරඩයිස්.